Sir innawa podi ravindu sir ekka. Kota. Chavi. Sao bang wai sang sa. Good morning. Yo, good morning. I love you and වෙනස් ගමනක්. හරිද මේ පේනවනේ මං සරමක් ඇඳලා ඉන්නේ. ගිහින් බලමු මොකද වෙන්නේ කියලා boys. Let's go. අද අපි යන්නේ Lamborghini. එයා තාක්ෂන් අපිට බඩු ගොඩයි යාළුවනේ. නගින්න. උඹ ලැස්තිද ගමන යන්න? අද වෙනස් විදියට යන්න හරිද? අද වෙන පාරකින්. අද මුලින්ම නිහල් අරන් ඉන්නේ. අපෝ එතකොට එන්න වෙන්නේ නැහැ නේ බා. අද මුලින්ම ඩැනියල් අරන් ඊට පස්සේ නිහල්. වෙනදට මුලින්ම ඩැනියල් අරන් නිහල් වෙන ගන්න. අද මුලින්ම ඩැනියල් අරන් ඊට පස්සේ නිහල් ලගමු. හරිද යාළුවනේ? ෆ්‍රේම් ෂීට් එක හැම දාන. කොහොම ඉතින් උඹලා කියන්නේ ගේ මාරු කරන් කියන්නේ. අපි යනවා ගමනක් හරිද? ලස්සයි. එම්ම. මම ඇමති පුතා වගේ අද ඉන්නේ. ඔයාලා පේන්නේ නැති සරම ගහලා සිංහල සීන් එකේ යන්නේ අද. මහින්ද මහත්තයාගේ මාලයක් හම්බුණා. අද අපි යන්නේ Lamborghini අපේ ප්ලේන් එකකටත් නැහැ. ඕකේ. අපි බලමු ගිහිල්ලා. ඩැනියල් මම වහිනවා. හරිද? එළියට බැස්ස විතරයි වහිනවා. ඕකේ බොයිස්. බයි. අපි දැන් ආව ඩැනිගර් මහත්තයාගේ ගෙදර. මේ තියෙන්නේ ඩැනිගර් මහත්තයාගේ ගෙදර. හරි ආයෙ ගෙදර යන්න වෙනවා. ඇයි? සංගගෙන සංගත්තේ නෑ. ඒක නේද මම යන්නේ නැහැ. ඉතින් මන්නේ මම දාන් ඉන්නකොට මතක් වුනේ නැද්ද මම දුබ්බේ. යාළුවනේ මට සන්ග්ලාස් එක ගන්න බැරි වුණා. එහෙනම් අපි ආයෙ පොඩ්ඩක් ගෙදරට යනවා. යෝ. හරි ඉතින් දැන් මට මෙතනින් මතක් වුණානේ බං. ඔබ හිතාංග මම ඔයද කොළඹට ගිහිල්ලා මතක් කරා කියලා ආයෙ ගෙදර එන්නේ නේද? ඉතින් ගෙදර ඉවරයි. වැඩි ආයෙ එන්නේ නේද ඒක? එන අරවන්න එන්නේ නැහැ බා. මේ මුම්බන් තට්ටු ගෙවල් ගහලා වාහනයක් කරවන්නවත් ඉඩ නැහැ පාරේ. මේ ගෙදර යන්න වෙනවා. ගෙදර යන්න වෙනවා. මම ලස්සයි. පුරා දාලා. සන්ග්ලාස්. අපි නැවතත් අපගේ නිවස වෙත යනවා යාළුවනේ. මම හොරෙන් බලන්න මගේ ලස්සනද කියලා. හරිද? මොකද මගේ සංක ගෙනල්ලා නැහැ. හරිද? සංක නැතුව යන්න බෑ. දැන් ආහාරයෙන් අර නිහලා අද උදේ නැගිටලා හෙන්න වදී. ඊට පොඩ්ඩක් නිදා ගන්න නා කියලා දැන් ඔය එක සද්ද ඉතින්. හරි දාගත්තා. විරාජ් කොහලියගේ බා. ඈ? විරාජ් කොහලිය. අපෝ දැන් පැය ගාණක් බං ඇවිල්ලා වරෙන්කෝ. වරෙන්. අයියේ ටයිම් මැනේජ්මන්ට් 0 ඈ. ටයිම් මැනේජ්මන්ට් කියන්නේ බං අපි දැන් 7 ඉඳන් මේ ගේ ගාව ඉන්නේ. බලයන් අන්තිම පාර බල්ලා ගියේ. දැන් අපේ ගමන සම්පූර්ණයි. මේ උදේට කාලා නැහැ. මෙහිමයි මචං. උඹලා කඩේ වෙනයි මේ බිස්නස් එක වෙනයි. බිස්නස් හදන්නේ නැහැ. අපි වෙලාවට කන්න ඕන. හරි යාළුවනේ දැන් මෝඩ නිහල් ඉන්නවා. හරිද? ඊට පස්සේ දනල් ඉන්නවා. ඊට ඩැනිගර් ඉන්නවා. ඊට පස්සේ මං ඉන්නවා. හරිද? එදා I am the boss. Okay? මොකද්ද මේ දැන් ඉන්නේ ගෝණියක් කියලා. ඵලයන් කොහුල්ලන්නේ නැතුව මිනිස්සුන්ගේ ලස්සන ඇඳුම් වලට. Okay. අපි දැන් යන්න කොළඹ ආද හරිද? ඉතින් කොහොමද ඔයාලට? ඉතින් තේ එකක් හදාගෙන ලෑස්ති වෙන්න අද වීඩියෝ එක බලන්න අද හැපනින් වීඩියෝ එකක් තියෙන අද හැපනින් අද ඔයාලා දන්න අඳුරන ගොඩක් අය හම්බෙන්න අපි යන්නේ යාළුවනේ. අරුත් වෙනවා හරිද? අරු වෙනවා. අද ඔයාලට නිහල් අයියත් හම්බෙන්න පුළුවන්. එතකොට නිහල් අයියා කොච්චර කැත ගඳද කියලා අද අඳුරගත්තා ඒක ඔයාලට. එහෙනම් සෙට් එක බොයිස්. බයි. අද වෙන පාරකින් යන්නේ. එහෙනම් අලුත් කඩේකින් කන්ති වට කියන්න. අපි දැන් සාර්ථක ලෙස වයඹ පළාතට අඩි තියන්න යන්නේ. මේ තියෙන්නේ වයඹ පළාත. මේ තියෙන්නේ දකුණු පළාත. යාළුවනේ වහිනවා හරිද? මේ දිලීෂාව හින්දාම ඔක්කොම. මේ දැන් කියන් උඹේ ජීවිතය ගැන යාළුවන්ට දැන් උඹේ මොනවද මේ දවස්වල ප්ලෑන් ඊට පස්සේ ඉස්සරහට මොනවද කරන්න බලාපොරොත්තු වෙන්නේ? මම යන්නේ විශ්වයෙන් ඈත් වෙලා වෙනම ජීවිතයක් ගත කරනවා. එතකොට ඔයාලා මොනවද ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ? මම බලාපොරොත්තු වෙන මානසික තෘප්තිය. මානසික තෘප්තිය ඔයාලට කොහොමද ගන්න පුළුවන්? ගන්න පුළුවන් ගොඩක් දේවල්. අපුඩි ගාව මල්මල් බඩගිනිද? ඔව්. ඈ කොච්චරක් බඩගිනිද? චර. යකෙක් කන්න බඩේ. කඳු යාය පීරමින් මන්දහස් පාසරෙන් රංගි යන්න නැත්නම් මගේ සිහිඳ රාජිනි අර කඩේ හදලා ගමු. අර ඉක්වරක් දැන් ඉන්නේ. ඕන. මේ හරිය අපි හදලා ගන්න අපි දැන් කන්න යන්නේ හරිද? මේ දින උදේ කෑම. ඌ කාලා ටික. මේ කාපු ගා. නෑනේ. කෑම. නෑ විශ්වාස කරන්න පුළුවන්. නියෝ. කාලා ඉතින්. කාලා අම්බෙම යද්දි. බයි. අද පරක්කු නෑ හරිද? මහත්තයෝ තාත්තලුක වැඩක්ද? මේ උඩින් බැලුවොත් තේරෙන්නේ. මට හොඳයි. අපි දැන් යන්න යන්නේ කොළඹ පුරේ. හරිද? දැන් go to කොළඹ.
and drop this shit. ඔබ ෂිට් කරේ ඩ්‍රොප් එක. දැන් අපිට පරක් වෙලා මං හිතන්නේ. හරිද? දැන් වෙලාව 9:00යි. ඒතර අපි යද්දි 10:00යි 11 විතර වෙයි. හරිද? අවුලක් නැහැ වෙයිනේ. 11 කියන්නේ ලොකුට පරක් වෙලාද? නෑ. අපි හම්බෙමු එහෙනම්. bye. සීත හැන්දේ කරේ. යාළුවනේ 10:00යි වෙලාව. අපි තාම යන ගමන් අපිට තව යන්න තියෙනවා පැය භාගයක්. අද හරිම රතුයි. හරිද? මේ හැමතැනම ට්‍රැෆික්. අපි දන්නේ ඇයි කියලා. අපි ආවොත් මොකක් හරි කේස් එකක්. මම හිතන්නේ ඉහලා දත් මැද්ද ඉඳලා නැති ඉඳම මේ ඔක්කොම. මං දත් මැද්ද? ඔබ තමයි පලි ඔක්කොම. ඕකේ යාළුවනේ අපේ කපටි කොටා එනකන් අපි ඉන්නේ. කපටි කොටා කිව්වා අයත් එනවා කියලා. අපි දැන් මේ එන අවුවේ යන අපි දැන් ඉවෙන්ට් එකට යන්න හදන්නේ. ඔයාලා දන්නවද අපි මොකටද ආවේ කියලා? දැන් යුට්ටලා කිව්වොත් අපි ඇතුළට යනවා. හරිද? එහෙනම් බලන්න. අද ඔයාලා අඳුරලා ඉන්නවා. මේ නිහල් ලස්සනනවා. යාළුවනේ අපි යනවා අපේ ඉවෙන්ට් එකට. චූටි ළමයි මාව අඳුරගෙන. මිනි කැප්ෂන් නයි යාළු. Gig now. Find part-time jobs. ඕකේ යාළුවනේ අපි අතුරුලා ආවා. අපි වෙන අනිත් පැත්තෙන් ආවේ. මම අද මම හිතන්නේ සෙනගනේ. උඩ කියන්නේ කොහෙද දන්නේ නෑ නේ බං. අර කොට. Let's go boys. අපි ආව ඇතුළේ අපිට තම අපේ යාළුවෝ ගණන් හම්බුන්නේ නෑ. යෝ යෝ. හලෝ. රවින්දු සර් ඉන්නවා. පොඩි රවින්දු සර් එක්ක. යාළුත් ඉන්නවා. අපිත් ඉන්නවා. පොඩි නිහල් ගෙදර. මූ වෙන කැතයි නේ. මූවේ කර්මයි හොයාගන්න වෙනස් කරලා අඳුර ගන්න බැහැ නේද? දැන් මම බාන්නේ නේ. හලෝ. ඕ ජීවේ. ඔයාලා ගිය අවුරුද්දේ මේකෙන් මම මුණාට පස්සේ නේ මේ හම්බුනේ. ඔව් ඒක. සුදු වෙලා නම්. ඒක පාටක් දෙන පාටක්. මිනි කැප්ෂන් නෙමෙයි. හලෝ. කොහොමද? යාළුවනේ මා බේරගන්න. හලෝ. ඔයා වන්දනේ හම්බුනේ නේද? කඩක පිළිවඩ වල දන්නවද මයිත්‍යයම? Thank you. වාඩ මොකද හිතන්නේ අද දවසේ? හොඳයි හොඳයි. කැමරාව? අර අරය දන්න? නිහල් 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 නෑ මම අඳුරන්නේ නිහල් දන්න? නෑ. මේ මල්ලිලා වීඩියෝ එකට එන්න ඕන කිව්වා ඔන්න වීඩියෝ එකක් ඉන්නේ. ඔයාලා මොකද කියන්න තියෙන්නේ? වයින් අනිවාර්යයෙන්. එලගිරි. ජිම් එකකට ගිහලා ඇඟ අඩු කරගන්නව බලනවා කොහේ නේනික නේනික ඩුන් 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 සවුර්. මෙයා දන්න? සයාගි ඒ මුනේ ඔව්. තිසර බේරගනි. බඩි උගා. ඉවෙන්ට් එක හොඳයි අතරම. දැන් සෑහෙන කට්ටියක් ඉන්නවා. දැන් ඔයාලා ඉවෙන්ට් සෑහෙන ගියානේ. හොඳයි. ඉතින් අවුලක් නැහැ. ප්‍රශ්නේ නැහැ. මම කතා කරන්න තේරෙන්නේ නැහැ මට. ඒකේ ප්‍රශ්නේ. අපි යන ෆොටෝ එක ගහමුද? ගාම ෆොටෝ. දැන් අපි යනවා මාව ගණන් ගන්න නෑනේ. දැන් මං ආවා කියලා කිව්වේ නෑ. කොට ආවා කියලා දෙපාරක් කිව්වා හරිද? කපටි කොටෝ. අනේ මාත් එක්කත් එක්ක ගන්න ගන්නේ. ඔයලා දාවේ? දැන් පැය භාගයක ඔයාලා අපි වෙලාවට වැඩ කරනවා ඔයාලා ගෙනියන්නේ. ජොන්ටි අයියා කොට වෙලා තව යාළුවනේ. සපත්තියකුත් දාන් ආවේ අපි දැන් කවුසරේද? මං උසයි. ඔයස නැද්ද අපි දැන් කවුස ගියාම මං උසයි යාළුවනේ. හලෝ. පවන්න ඉනිලොක්. ඉනිලොක්. හලෝ කොහොමද මං ඔයාව දැකලා තියෙනවා ටීවී එකේ. අත්වාව දැකලා තියෙනවා. මේ මෙහෙම වික්කිනානේ. අවුරුදු මම මේ සරමත් ඇඳගෙන ආයෙ මචං. තමයි කාලි. මැරි කරන්න කාලිද? ඒව්. කොටා. චවි. ගතිගුණ හොඳම ඔයා මැරි කරන්න. ගතිගුණ ආයෙත් මං ගතිගුණ මං කැමති අපේ යාළුවනේ චබි අයියා අලුත් ගැජමැටික් එකක් හොයාගෙන. ටෙක්නොලොජි අද ඉඳන් මන් තමයි ඔයාලයි චබි හරිද? මං චබිගේ රහස් ටික ඔක්කොම ඔයාලට කියන්නද? යාළුවනේ මන්ද හැංගිලා ඉන්නේ හරිද? මං නිහලව තමයි දාලා තියෙන්නේ ඉස්සරහට. කීයක් ගන්නවද? 100ක් දෙන්න මේ. නිහල් හරිද? 100 දුන්නා. ඔයා කොහෙන්ද දාවේ? අපි ගාලේ. රාමිදු සර්ගේ අවුරුදු උත්සවය ගැන මොකද හිතෙන්නේ? හොඳයි අතරම. මොකද හිතෙන්නේ? අනේ මයික් එක දැන් උඹ ලයිව් කරන්නේ නේද? හරි උඹ දැන් ලයිව් ස්ට්‍රීම් එක පටන් ගනි. කොහොමද ලයිව් ස්ට්‍රීම් එක? හෙලෝ යාළුවනේ what's up boys and girls අද අපි ස්ට්‍රීම් කරන්න යන්නේ. FF පරේ අපි ගන්න. යාළුවනේ මේ නිකන් එන ලැජ්ජා වෙලා.
මේ මල්ලි අපේ වීඩියෝ එකට එන්න ආසාවල් ඉන්න ඕන දැන් මම වීඩියෝ එකට ගත්තාම මොකද කියන්න තියෙන්නේ? ඔත ගේමක් ගන්නවා ලංකාවේ Mr. Beast වගේ ඉඳලා ගේමක් ගන්නවා කන්ටිනියුේෂන්. එල ගොල්ලෙක් මන්නේ මේ බොරුවට කියන්න හද ඔයාලට අපේ වීඩියෝස් වලට එන්න පුළුවන් යාළුවනේ. අපේ WhatsApp channel එකට එකතු වෙලා දින්නේ. ඔව්. ඒකට අපි දානවා forms හරිද වීඩියෝස් යද්දි. එතකොට එකෙන් එකතු වෙන්න පුළුවන්. මේ නිහාල් තමයි ඒව බලන්නේ. අඩෝ කොල්ලෝ ලස්සනයි ඒ. පේනවනේ. රවිදු සර්ගේ ළමයි පොලිමට ඉන්නේ ෆොටෝ ගන්න පොලිමට. යාළුවනේ මම දැන් මෙලිගෝල අවුම කරන්න ගහරුද? මම දැන් කැරගෙන යන්නේ. අර මෝඩියෙක්. මේ මෙයාව දන්නවද යාළුවනේ? දැන් නළුවෙක් කියලා ඉන්නේ. ගිය අවුරුද්දේ නළුවෙක් නෙවෙයි මේ අවුරුද්දේ නළුවෙක් කියලා ඉන්නේ. ඇත්තටම නළුවෙක් නෙවෙයි දැන් නළුවෙක් කියලා ඉන්නේ. කොහොම ජීවිතේ? නළු ජීවිතේ කොහොමද? ඒක නම් ඇත්තට හරිම කරදරකාරී. එන්න මේ තව නළුවෙක් ඉන්නවා තව නළුවෙක්. මේ බ්ලර් කසුන් ඉන්නවා. හායි. මගෙත් බ්ලර් කරලා දෙන්න බෑද ටැන් ටික? එයාගේ බ්ලර් කරන්න යනවා නියමට වැඩේ කරනවා. එලගිරි එඩිට මල්ලි මේ මූණ බ්ලර් කරන්න හරිද? අපිට පුළුවන් බ්ලර් කරන්න. කොහොමද යාළුවනේ ඔයාලට මතකද දන්නේ? good morning මේ අයියව. vlog එක ඔව්. good morning vlog එක පොඩ්ඩක් පල්ලෙට ගිහලා වරේ ගිහලා පල්ලෙට ගිහිල්ලා ආවේ. මොකද? කරාවේ. බදාගත්තා මට නෙළුම් කුල්ලේ ආතල්ලයක් දුන්නේ මේ අයියා. ඇග්ගුවේ මම. ලස්සනයි. එහෙනම් අද අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ මිනි කැප්ෂන්. ඉතින් අපි කතා කරමුද? ඇයි මෙහෙත් ආවේ? මේ මෑරුද? මං ගියා පාරේ යද්දි අතනවත් අසබු ලෙස. අපි බලමු මොනවද කරන්න කියලා. ඔයාලා ටිකක් කල්ලා. මම අපිට දෙන්නේ මාන්තරේ ඉඳලා. කීයෙන්ද ගෙදරින් එන්නේ කීයද පියතුනේ? අපි ආවේ 6ට. දැන් දවල්ට කෑවද? නෑ. මොනවද හම්බුනේ දැන් මෙතන? පුත් හම්බුන්නේ නෑ. සතුටුද? නෑ. දුකයිද? ඒ විවිධ දාලා ගන්න විවිධ මුන්ට මිනිහෙක් හම්බුණා මොකක්ද අහන්නේ? හෙලෝ කොහොමද කියලා මං අහනවා හෙලෝ කොහමද? අවුලක් නැහැ දැන් ඔයා මයෙන් ගන්න. හෙලෝ කොහොමද හොඳයි. සතුටින් ඉන්නවා වැට්ටික් කරගෙන යන. ක්‍රින්ජ් ඒක කෑල ක්‍රින්ජ් සෞදව් මයි සංචා නියව් මං චීනා සෞබව් මයි සංචා මට සින්දු කියන්න හිතන්න බැරි. ඔයා සින්දුවත් කැතයි ඇඟත් කැතයි. ඔයාගේ යාළුවෙක්ද? මේ ඔයාගේ යාළුවෙක්ද? මගේ ආදරේ. ඈ? මගේ ආදරේ. ඔයාලා දෙන්න ආදරය කරනවද? දිවිෂන් අයියේ මේ දෙන්න ආදරය කරනවල ඔයාලට මොකද කියන්න තියෙන්නේ? ඒවල ප්‍රේමය ආදරණීය විදියට ප්‍රේමවන්තයෝ. මෙයා දැක්කම එහෙම පේනවනේ. ඔයාලට මොකද හිතෙන්නේ අද දවස ගැන? අද දවස පට්ට සුපිරිට ගෙවල ගියා ෆොටෝ ගාලා මම එක ෆොටෝ එක රුපියල ගාන ඉල්ල ගත්තා අපි 100ක් ගත්තා. මල්ලිලා මගේ ෆොටෝ ගහම මල්ල මට ඉතුරු මේ 99 දාන්න අර මොකයි බං අරු අතන්දලා කරන්නේ? නිහල මොකේ කරන්නේ? මිනුක තිරිලයක් කරලා තියෙන මේවා කියලා. තිරිලයක් කරලා මයිද මේක තියෙන්නේ මගේ විතරයි. ලෝකෙම්ම මගේ විතරයි. මයි ප්‍රොඩක්ෂන්. ඔයාලත් මේ වගේ කැමරාවක් හදා ගන්න ඕන නම් විනාඩි 40 පාඩමක් තියෙනවා. හායි. කොහොමද? චබි අයියා අලුත් ගැජට් එකක් හොයාගෙන යාළුවනේ. ඔව් හැමදාම දික් කරන ගාගෙන ඉන්නේ ලස්සනට දාරගෙන මේ අපේ ගෙදර පූස හිනාවයන් මූ ඒකට කැමති මේ මල්ලට මේක අරන් තියා ගන්න දුන්නා ආයෙත් මැනිකක් ආරාධ කරන නාගෙක් වගේ තමයි ඈ අන්නනේ මට රඳන්න බෑ සිතාගන්න මට බෑ අනේ නරල වෙන්නන්න ඕන අර මයිකල් ජැක්සන් වගේ වෙයිද මයිකල් ජැක්සන් ඔයාලට කොහමද අපි තාම මෙතන හරිද උදේ ඉඳන් දැන් ෆොටෝ ගැහුවා අපි කෑවා දැන් මියුසිකල් එක තියෙන්නේ දැන් මෙතනින් පස්සේ වැඩේ ඉවරයි අපිට රවිල් සෝට නම් කතා ගන්න වෙන්නේ නැහැ යාළුවනේ යන්න හරි අපි දාඩියෙන් කැපෙනවා අනිවාර්යෙන් අපි කියන්නේ නම් එළගිරි බයි නිල්කුරු මිට්ටන්ටත් බයි කිව්වා යාළුවනේ මේ ඉස්සර YouTube කරාට දැන් මෙයා කම්මැලි වෙලා මුකුත් කරන්නේ නැහැ. ඔයාලා මතකද දන්නේ නැහැ. දැන් බණ කියනවා දැන් කොල්ලන්ගේ ජීවිතය හදනවලු.
අපි යන්න යන්නේ ඔය යන්නේ මේ පස්සේ ඇවිල්ලා අපි උදේ ඉඳන් අලි ගහනවා ලාඩි ओके යාළුවනේ කොහොමද ඉවරයි යාළුවෝ වීඩියෝ එක අද ඔයාලා ලයික් නැති ඉතින් අද අපි ආව රවිදු සර්ගේ ICT from ABC අවුරුදු සර්ට අපි ගිය අවුරුද්දෙත් ආවා මෙසරෙත් ආවා සර් අපි එන්නේ කියලා වැඩේ හොඳයි සුපිරි ගිය සරේට වඩා හොඳ තිබ්බ දැන් ෂෝ එකක් යනවා හැපනින් ඒකට අපේ පාරේ අලි ගහනවනේ හින්දා අපි යන්න ඕනේ ඒක අපි ගුවාටි ආවේ DS යද්දි මොකක් හරි ස්ටෙප් දෙයක් වුණොත් ඔයාලට පෙන්නන්නම් නැත්තම් ආයි subscribe